රට දුක් විඳි LTT ත්‍රස්තවාදයෙන් මේ උත්තරීතර මාතෘ භූමිය මුදවාගත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් දින කිහිපයක රාජතාන්ත්‍රික විදේශ නිල සංචාරයකින් අනතුරුව මේ උත්තරීතර මාතෘ භූමියට සම්ප්‍රාප්ත වන මොහොතයි ස්වාධීන රූපවාහිනී සේවයේ අපි සජීව ලෙස ඔබට මේ මෙතෙන් සිට ඉදිරිපත් කරන්නට සූදානම් වන්නේ. මේ මොහොත වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භූමිය තුල රජයේ සීලෝම මැති ඇමතිවරුන් එවැගේම පළාත් පාලන ආයතන ප්‍රධානීන් පළාත් සභා දේශපාලන නායකයින් එවැගේම මේ රටේ ආදරණීය ජනතාව නියෝජනය කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පැමිණි ජනතාව මේ මොහොත වන විට අතිගරු ජනාධිපතිතුමන් පිළිගැනීම වෙනුවෙන් එතුමන්ගේ සම්ප්‍රාප්තිය සිදුවන අවස්ථාව දැක බලා ගැනීම සඳහා මේ ස්ථානයේ රැඳී සිටින ආකාරය අපට දැක ගන්නට හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් විශේෂිත ගුවන් යානාවකින් මේ මොහොත වන විට අතිගරු ජනාධිපතිතුමන් විශේෂ ආරාධිතයන් සඳහා වන පර්යන්තය ආසන්නයේට පැමිණෙමින් සිටින ආකාරය අපට තව ටික වේලාවකින් දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ LTT නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ග්‍රහණයට නතු සිටි මේ රටේ අහිංසක සිවිල් ජනතාව මුදවා ගනිමින් එවැගේම මේ රටේ ජනතාව 30 වසරක් පුරා එක රැයක දුටු දැවැන්ත සිහිනය සැබෑ කළ මේ රටේ ජනතාවගේ ආදරණීය නායකයා මේ ජනතාවගේ උවමනාවන් ඉටු කරමින් රටට සාමය උදා කිරීම පිළිබඳ බලාපොරොත්තුව මේ රටේ ජනතාව බලාපොරොත්තු මොහොතටත් වඩා වේලස්සනින් මේ ජනතාවගේ නෙත්මානයට කැඳවූ අතිගරු ජනාධිපතිතුමන් එතුමන් පිළිගැනීම වෙනුවෙන් ජනතාව මේ මොහොත වන විට බොහොම උද්‍යෝගයෙන් බණ්ඩාරනායක ගුවන්තොටුපළ පරිසරයේ රැඳී සිටින ආකාරය අපට දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ. අපි පසුගිය කාල වකවානුව තුළ දුටුවා විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී සේවය ලක්කඩ ගුවන්විදුලිය ඉදිරි ආරක්ෂක කලාපයේ දිගින් දිගටම රැඳී සිටමින් LTT ත්‍රස්තගහණයෙන් මේ උත්තරීතර මාතෘ භූමිය නිදහස් කර ගැනීමේ දැවැන්ත විජයග්‍රාහී මෙහෙයුම් දාමේ පිළිබඳව රට දැනුවත් කරමින් මේ කාර්යභාරයේ ප්‍රමුඛතම මාධ්‍ය වාර්තාකරණය ලෙස ඉදිරියම ගමන් කරමින් රැඳී සිටමින් අපි මේ රටේ ජනතාවට පැහැදිලි කළා අතිගරු ජනාධිපතිතුමන්ගේ සේනාධි නායකත්වය, නිවැරදි දේශපාලන නායකත්වය, ගරු ආරක්ෂක ලේකම්තුමන්ගේ නායකත්වය, ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නායකත්වය, ගරු පොලිස්පතිතුමන්ගේ නායකත්වය ඇතිව රට මුදා ගැනීමේ ගමන බොහොම සාර්ථක ලෙසින් ඉදිරියට ගමන් කරන ආකාරය මුළු ලොවම බිහිතියට පත් කළ මේ රටේ ජනතාවගේ ජන ජීවිතයේ මුළුමනින්ම කඩා බිඳ දැමූ මේ රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලිය වසර 30කින් පමණ ආපස්සට ඇද දැමූ LTT ක්‍රියාකාරීත්වය මුළුමනින්ම මේ බිමෙන් තුරන් කිරීමේ පණිවිඩයේ මේ සුබදායක වාසනාවන්ත ආරංචිය මේ රටේ ගෞරවනීය ජනතාවට දැනගන්නට ලැබෙන අවස්ථාව ඉතාම ආසන්නයි. අතිගරු ජනාධිපතිතුමන් මව්බිමට පැමිණීමෙන් අනතුරුව මේ පිළිබඳව නිල පණිවිඩය තමන්ගේ ආදරණීය ජනතාව වෙත දැනුම් දීමට සූදානමින් සිටිනවා. ඔබට මතකයි LTT ත්‍රස්ත ක්‍රියාකාරකම් සමග මේ රටේ ජනතාවට තමන්ගේ සාමාන්‍ය ජන ජීවිතය හා බැඳුණු සියලුම බලාපොරොත්තු තමන්ගේ ජීවත් වීමේ අයිතිය තමන්ට මේ රටේ තමන් උපන් මව්බිමේ කැමැති තැනක සැරිසරීමේ සරල අයිතිය පවා LTT ත්‍රස්තවාදීන් විසින් උදුරා තබාගෙන තිබුණ ආකාරය එවැගේම අපි පහුගිය කාල වකවානුව තුළ දුටුවා LTT පාලන ඒකක ලෙස ඔවුන් විසින් වෙන්කර ඔවුන් විසින් කොටු කර තබාගත් ප්‍රදේශවල අහිංසක සාමාන්‍ය සිවිල් වැසියන් අන්ත දුක් විඳිමින් LTT ත්‍රස්තගහණයේ රැඳී සිටි ආකාරය ඔවුන් විසින් LTT ත්‍රස්තවාදීන් නිසා විඳි අනේක විද දුක්ඛ දෝමනස්යන් පිළිබඳව මේ ආදරණීය හමුදා රණවිරුවන් හමුණු හැම මොහොතකම ඔවුන් සමග කතා කළා. ඒ වේදනාව ඔවුන් මුළු රටට ඉදිරිපත් කළා. LTT නායකයා ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් විමුක්තිය සපයන බවට, ද්‍රවිඩ ජනතාවගේ විමුක්තිය සෙවීම වෙනුවෙන් Taman ආයුධ අතරගත් බවට ලෝකයාට ප්‍රචාරය කරමින් ලෝකයා තුල එවැනි මතයක් ගොඩනගමින් LTT ත්‍රස්තවාදී පාලනයකයන් තුල සිදුවේ කුමක්දයි අපි පසුගිය කාල වකවානුව තුල ඊටාම පැහැදිලිව දුටුවා. මේ සියලු තත්ත්වයන් ස්වකීය දේශපාලන ඥාණයෙන් ඊටා ගැඹුරින් වටහාගත් අතිගරු ජනාධිපතිතුමන් දීර්ඝ කාලීන දේශපාලන ජීවිතයේ පන්නරේ තුලින්ම මේ රටේ ජන ජීවිතයේ ජන විඥානයේ සියලු තැන් ඉතා සංවේදී ලෙස ස්පර්ශ කළ ගෞරවනීය ප්‍රායෝගික දේශපාලන නායකයෙකු ලෙස
මේ සියලු කාරණා අවබෝධ කරගනිමින් මේ රටේ මීට පෙර කිසිදු රාජ්‍ය නායකයෙකුට ගත නොහැකි විවිධ දැවැන්ත තීන්දුව තීරණ ක්‍රියාත්මක කරමින් මේ රට මුදා ගැනීමේ ගෞරවනීය ගමනට ඉදිරිපත් වන්නට හැකි. අතිගරු ජනාධිපතිතුමන් මව්බිමට සැපත්වන මොහොත ජනතාව ඊටාම උද්‍යෝගයෙන් තමන්ගේ ආදරණීය නායකයාට ස්වකීය උත්තමාචාරය පුද කරන ආකාරය අපට දැක බලා ගන්නට හැකියාව ලැබෙනවා. මේ ප්‍රතාපවත් රාජ්‍ය තාන්ත්‍රිකයා නැවත තමන්ගේ මව්බිමට පැමිණ මොහොතේ බොහොම සෙනෙහසින් මාතෘ භූමිය වන්දනා කළ ආකාරය අපට දැක ගන්නට හැකියාව ලැබුණා. ත්‍රස්තවාදයෙන් රට මුදාගත් තමන්ගේ සදාදරණීය නායකයාණන්ට මේ රටේ ජනතාවගේ ගෞරවයයි මේ රටේ ජනතාවගේ උත්තමාචාරයයි ඔබට මේ පසුබිම වැහෙන ඔවුන්ගේ උත්තමාචාරය ඔවුන් විසින් ඔවුන්ගේ කටහඬ තුලින් මේ ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ හැඟීම. මේ රටේ ජනතාවට අහිමි වෙලා තිබුණු භූමි කලාපය, මේ රටේ ජනතාවට අහිමි වෙලා තිබුණු ජීවිත, මේ රටේ ජනතාවට අහිමි වෙලා තිබුණු නිදහස යලි දිනා දුන් මේ ආදරණීය නායකයාට රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අද දවසේ මේ ස්ථානයට රැස් වුණු අද දවසේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට එකතු වුණු ජනතාව විසින් අතිගරු ජනාධිපතිතුමන්ට ලබා දෙන ආකාරය අපට දැක බලා ගන්නට හැකියාව ලැබෙන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ LTT ත්‍රස්තවාදයේ සමග ජීවිතයේ සියලු දෑ අහිමි වෙමින් තමන්ට නිදහසේ ජීවත් වීම සඳහා වූ සාමාන්‍ය සරල මානව අයිතිවාසිකම පවා LTT ත්‍රස්තවාදීන් විසින් ගිලගෙන තිබුණු මේ රට තුල LTT ත්‍රස්තවාදයේ කියන වචනේ අපේ භාවිතයෙන් ඉවත් කළ LTT ත්‍රස්තවාදයේ කියන වචනේ මේ රටේ භාවිත ශබ්දකෝෂයෙන් ඉවත් කළ රටේ ජනතාවගේ සදාදරණීය නායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් පිළිබඳව මේ රටේ දේශපාලන ඉතිහාස වංශාවලිය තුල ස්වර්ණ වර්ණයෙන් නැතිනම් රන් අකුරෙන් මේ ඉතිහාස කතාව තුල එතුමන්ගේ දේශපාලන ශ්‍රී නාමය පිළිබඳව ලියා සටහන් වන වාසේම මේ අප ජීවත් වන කලාපය තුල විශේෂයෙන්ම මේ ලෝක දේශපාලනය තුල මහා දැවැන්ත ප්‍රතාපවත් දේශපාලන චරිතයක් ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ මේ ප්‍රතාපවත් දේශපාලන ගමන පිළිබඳ තව සියවස් ගණනාවක් මේ ලෝකයා කතා කරાવી. අපි දුටුවා පහුගිය කාලවකවානු තුල ලෝකයේ සුප්‍රකට ජනමාධ්‍ය ආයතන පවා මෙතුමන් මේ නිවැරදි දේශපාලන තීන්දුව නිගමන ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් එතුමන් ගන්නා අභීත තීන්දුව තීරණ පිළිබඳ මුළු ලෝකයා කතා කළා. ලෝක ජනමාධ්‍ය ඇතම් ආයතන මේ පිළිබඳව ඉතා මැදහත් සිතින් වාර්තා කරමින් මුළු ලෝකයාටම මේ වගේ දන්වා සිටියා. LTT ත්‍රස්තවාදයේ කුරිරු බව, ඒ ලේ පිපාසිත ප්‍රතිස්ත්‍රාදී ත්‍රස්තවාදය මේ රටේ ජනතාවගේ නිර්මාණයෙන් ඉවත් කළ මේ රටේ ජනතාවට නැවත වෙඩිහඬ නැසෙන රටක් නිර්මාණය කරන්නට Tamanගේ සියලුම කැපකිරීම් කරමින් Tamanගේ දේශපාලන ජීවිතය තුළ ගත හැකි සියලුම පදාගත් ආදරණීය නායකයාට රටේ ජනතාවගෙන් ලැබෙන උත්තමාචාරයේ ඔබට මේ පසුබිමෙන් මොහොත වන විට ශ්‍රවණය කරන්නට හැකියාව ලැබෙන්නේ. ජනාධිපතිතුමන් මොහොත වන විට රතු පළස මගින් විශේෂාධිපති භාවන Kita den.
අවදි කරනු මැන හැම හදවත් තුල සතුට පිබිදෙන උදායිරත් විවර කරනු මැන අපට අහිමි කළ නිදහස් නිවහල් අපේ රටක් නිදහස් නිවහල් අපේ රටක් නිදහස් නිවහල් අපේ රටක්